මේ මං ඉන්නේ රත්නපුරේ ඔරලෝසු කනුව ළඟ. බලන්න මහා ආපදා දැක්සේ තියෙන රෞද්‍රභාවය. මේ තියෙන්නේ රත්නපුරේ ටවුන් එක ඔරලෝසු කනුව ළඟ තිබෙන බෝධීන් වහන්සේ තමයි. මේ බෝධීන් වහන්සේ අභියස මේ බලන්න ජලය මත වාහන පදවගෙන එනවා. සමහර අය පයින් ගමන් කරනවා කඩමලු බඩු බාහිර ආදී අරගෙන. අයිය බීලා කයරට ගන්න පාසයක් කොතනද තියෙන්නේ? ඉතින් බලන්න අනෝරා වෙහි ඇදහැලෙන රත්නපුරේ නගරේ ඔරලෝසු කනුව ළඟ බෝධීන් වහන්සේ වටේට වතුර දලා යනවා. ජනතාව කඩමලු අරගෙන උණු වතුර බෝතලේ එල්ලගෙන පාර දිගේ Tamanගේ ජීවිතය ගෙවා ගන්නට වෙහෙස දරමින් එහෙ මෙහෙ යන ආකාරය තමයි අපිට පේන්නේ. මේ බලන්න නගරය පුරාම මිනිස්සු අපේ ආදරණීය ජනතාව මහා අකරතැබ්බයකට තමයි පත් වෙලා ඉන්නේ. මේ බලන්න කදිම වැඩක්. මේ ටිපර් රථය ගමන් කරනවා මහා වරුසාවේ. මේ ජල කඳ මැදින් වාහනේ පදවගෙන යනවා. මේ ඩිපෙන්ඩන්ට් රථයක් ජලය මැදින් දුවනින් පාවීගෙන යනවා. හරිම අපූර්ව සෝබා දහම තුලින් ජලය වැහි වැහැලා මං මාවත් යට කරගෙන අපේ ජීවන ගමනට බාධාවක් කරනවද කියලා මට හිතෙනවා. මේ බලන්න අංකල් කෙනෙක් කියන හැටි. ෂොපින් කවර් එක හාල් ටිකක් පුරවගෙන ඒ හාල් ටික ඔළුව උඩින් තියාගෙන ඒ අංකල් ජීවන ගමන දිවාගෙන යනවා. ශ්‍රී ලංකා පොලිසියේ රත්නපුර ශ්‍රී ලංකා පොලිසියේ OIC
මහත්මයා උඩයක් ඉහළගෙන බෝගහ යටට වෙලා රාජකාරී කරනවා. මේ බලන්න. මේ බලන්න CTB බස් රථයක්. රෝද ටික සේරම වැහිලා. ආන්න බලන්න එන ලස්සන. මේ ඉන්නේ රත්නපුර ශ්‍රී ලංකා පොලිසියේ OIC මහත්තයා තමයි. මේ ඉදිරියෙන් පේන්නේ අපිට රත්නපුර ඔරලෝසු කනුව අභියස තියෙන මහජන පුස්තකාලය. මහවැසිනතකා රත්නපුරේ පොලිසියේ නිලධාරී මහත්වරු තෙමි යුනිෆෝම් එකකුත් ඇඳගෙන රාජකාරියේ නියුතුව සිටින ආකාරය තමයි පේන්නේ. මේ තියෙන්නේ ඔරලෝසු කනුව. දැන් මම ඉන්නේ ඔරලෝසු කනුව අභියස 1914 වර්ෂයේ නිර්මාණය කරන ලද මෙම ඔරලෝසු කනුව තවමත් ජීවමානව රත්නපුරේ නගරය මැද්දෑවී බලාගෙන සිටිනවා. රත්නපුරේ ජලය ගලා එන අපූර්ව දර්ශන පෙළ ඔබට මම මේ රූපගත කරන්නේ. මේ බලන්නකෝ වැහැලා මහා ගම් වතුර බෝධිය වටේට බෝධියෙන් එහා පැත්තේ ඔරලෝසු කනුව අභියස තියෙන මෙම ඇසතු බෝධීන් වහන්සේට එහා පැත්තෙන් අපිට පේන්නේ සමන් ඉන්ටර්නැෂනල් උකස් ගන්නා ස්ථානය. ඒ වගේම වෙළඳ ව්‍යාපාරික ආයතන භාගයට භාගයක් දැනටම ජලයෙන් යට වෙලා හමාරයි. රත්නපුරේ ජනතාව තමන්ගේ ජීවන වෘත්තිය ගෙවා ගන්නට කඩමලු පොඩි බැඳගෙන ගමනේ යෙදෙනවා. මෙන්න බලන්න බස් රථයක් ගම් වතුරෙන් එතරට යනවද නොයනවද කියලා සිතමින් නැවතත් ඡණ්ඩ වූ මෙම ජල පහර නිසා නැවතත් බස් රථය පිටිපස්සට ධාවනය කරන බවයි පෙනී යන්නේ. කාර්ය බහුලයි අද රත්නපුරේ නගරය. අර බලන්න අර කාර් රථය ගම් වතුර තරණය කරගෙන ඉදිරියට ඇදෙනවා. මේ වාහන පෙළ ජලය මතින් ගමන් කරන ආකාරය බලන්න. වාහනවල රෝද සේරම වතුර ඇතුලේ. බොඩිය තමයි උඩ තියෙන්නේ. මේ බලන්න අපූර්ව.
ජනතාව ගමන් කරනවා. මේ ඉන්නේ රත්නපුරේ පොලිසිය ඔයසි මහත්තයා තමයි. ඉතින් ස්වාභාවික ආපදාව අපේ රටේ මිනිස්සුන්ට බොහොම රෞද්‍ර ලෙස බලපාලා තියෙනවා. මෙන්න බලන්න මේ ත්‍රිරෝද රථ පෙළ භාගයට භාගයක් වතුරෙන් වැහිලා. නමුත් ජලය තුලින් ගමන් කරන ආකාරය බලන්න. බොහොම භයානකයි. මුහුදු රැල්ල ගහනවා වගේ තමයි මේ ජලය අප ඉදිරියට රැල්ල ගහගෙන එනවා. ආන්න බලන්න ත්‍රිවිල් එකක් සම්පූර්ණම වාහනය වතුරේ ගිලිලා. නමුත් ඉදිරිය බලා ගමන් කරනවා. ඉතාම සාර්ථකයි. ඉතාම සාර්ථකයි.